ප්‍රැක්ටිකල් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පස පාඩමේ ඊළඟ කොටස. ඒ තමයි පාංශු වර්ණය. අපි එහෙනම් බලමු පසේ වර්ණය කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කියලා. අපි ඊළඟට බලමු ඊළඟ පාංශු භෞතික ලක්ෂණය වන පාංශු වර්ණය කියන්නේ මොකක්ද කියලා. පසෙහි පියවියසට හඳුනාගත හැකි වර්ණය පසේ වර්ණය ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබට මේ රූප සටහනෙන් පෙනෙනවා ඇති මෙතන පස් නියඳි කීපයක් තියෙනවා. විවිධ ස්ථාන වලින් ලබාගත් පස් නියඳි. එතකොට මේවැ විවිධ වර්ණයන් තියෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. අපි දැන් බලමු ඒ විවිධ වර්ණයන් ලැබෙන්න හේතු සාධක වූ කරුණු මොනවාද කියලා. පාංශු වර්ණය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක අපිට මේ විදිහට හතරක් හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඒ මොනවාද? පස ජනනය වූ මාතෘද්‍රව්‍ය, පාංශු පැතිකඩ වර්ධනයට දායක වූ සාධක, ඒ වගේම කාබනික ද්‍රව්‍ය අධික පස, ඒ වගේම පසේ ඔක්සිකරණ හා ඔක්සිහරණ තත්ත්වයන්. අපි මුලින්ම බලමු පස ජනනය වූ මාතෘද්‍රව්‍ය කොහොමද වර්ණයට බලපාන්නේ කියලා. යාපනීය ප්‍රදේශයේ කැල්සියම් සහිත හුණුගල් ඉතා අධිකව තියෙනවා. එතකොට ඒ මාතෘද්‍රව්‍ය මත වර්ධනය වූ පස තද රතු වර්ණයක් ගන්නවා. ඒ වගේම තෙත් කලාපේ පෙල්ස්පා ඇති පසේ වර්ණය කහ වර්ණයක් ගන්නවා. ඒ වගේම මුහුදු වැලි මත නිර්මාණය වූ නොමේරු රෙගසෝල් පසෙහි වර්ණය සුදු වර්ණයක් ගන්නවා. මේ ආකාරයට පස ජනනය වීමට හේතු වූ මාතෘද්‍රව්‍යවල වර්ණය නැත්නම් මාතෘද්‍රව්‍ය මෙන්න මේ පසේ වර්ණයට බලපානවා. ඒ වගේම පාංශු පැතිකඩ සංවර්ධනයට දායක වූ සාධක. දන්නවා පාංශු පැතිකඩ නිර්මාණය වෙන්නේ පාෂාණ ජීර්ණයට ලක් වෙලා. මේ පාෂාණ ජීර්ණයට ලක් වෙලා මාතෘ පාෂාණ හැදෙනවා. මේක දීර්ඝ ක්‍රියාවලියක්, අවුරුදු 100,000 ගාණක් ගතවන ක්‍රියාවලියක්. මෙම ක්‍රියාවලියේදී ක්‍රියාවලියේදී පසට කාබනික ද්‍රව්‍ය එකතු වීමක් සිද්ධ වෙනවා. කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම නිසා. ඒ අනුව පසට වර්ණය ලැබෙන්න පටන් ගන්නවා. ඒ අනුව කාලයත් එක්ක පසේ තියෙන විවිධ පාෂාණ ජීන් ලක් වෙලා නැත්නම් පාංශු පැතිකඩ සංවර්ධනය වීමේදී ඇති වෙන විවිධ වෙනස්කම් නිසා පසට විවිධ වර්ණයන් එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ සාධකය තමයි කාබනික ද්‍රව්‍ය අධික වීම. කාබනික ද්‍රව්‍ය ඉතා අධික පසක් අපි හඳුන්වනවා කළු වර්ණයෙන් යුක්තයි කියලා. අපිට ගොඩක් වෙලාවට කළු වර්ණයෙන් යුක්ත පසක කාබනික ද්‍රව්‍ය අධිකයි කියලා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟ සාධකයේ විදිහට පසේ ඔක්සිකරණ ඔක්සිහරණ තත්ත්වයන් බලපානවා. ඒකෙදී ඔක්සිජන් හොඳට ලැබෙන පසක ඔක්සිකරණය හොඳින් සිද්ධ වෙනවා. ඒකෙදී පෙරස් අයන ෆෙරික් අයන බවට පත් වෙනවා. එතකොට එවැනි පසක වර්ණය රතු වර්ණයක් ගන්නවා. මොකද ෆෙරික් ඔක්සයිඩ් අන්තර්ගත වීම නිසා. එවැනි පසක ජල වහනයත් ඉතා හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම ඔක්සිජන් හොඳින් නොලැබෙනකොට එම පස ඔක්සිහරණයට ලක් වෙනවා. ඒකෙදි වෙන්නේ ෆෙරස් අයන ෆෙරික් අයන බවට පත් වෙනවා. ඒ හේතුව නිසා පාංශු වර්ණයේ පසේ වර්ණය කළු පැහැයට හුරු අලු පැහැයක් ලැබෙනවා. ඒක නිසා එමෙ පසේ ජල වහනය දුර්වල තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඒක නිසා පසේ ඔක්සිහරණ තත්ත්වය මතත් පසේ වර්ණය තීරණය වෙන්නට එක සාධකයක් වෙනවා. හරි, ඊළඟට අපි බලමු පාංශු වර්ණය කොහොමද නිර්ණය කරන්නේ කියලා. පාංශු වර්ණය නිර්ණය කරන සම්මත ක්‍රමය විදිහට අපි මන්සල් වර්ණ සටහන යොදා ගන්නවා. මේ ඔබට පේනවා ඇති මේ රූප සටහනෙන් දක්වලා තියෙන්නේ මන්සල් වර්ණ සටහන. මන්සල් වර්ණ සටහනෙහි ප්‍රධාන කරුණු 3ක් යටතේ මෙම වර්ණ පෙරගස්වලා තියෙනවා. පළවෙනි එක තමයි හිව් අගය. මේකෙන් කියන්නේ ප්‍රධාන වර්ණ 4ක් යටතේ තමයි මේක වර්ණාවලිය වර්ණ වෙන් කරලා තියෙන්නේ. ප්‍රධාන වර්ණ විදිහට රතු, කහ, නිල්, කොළ යන වර්ණ තියෙනවා. ඒ වගේම එහි උපවර්ණ නැත්නම් සංයෝජන එකට එකතු වෙච්ච සංයෝජන අණුවද පෙළගස්වලා තියෙනවා.
උදාහරණයක් විදියට කහ පැහැති රතු ගන්න පුළුවන්. මේ විදිහට ප්‍රධාන වර්ණ නැත්නම් වර්ණ වලට බෙදීම අපි hue අගය කියලා හඳුන්වනවා. ඊළඟට value අගය. value අගය කියන්නේ එක් එක් වර්ණයක් එහි සාපේක්ෂ අඳුරු බව සහ සුදු බව ප්‍රකාශ කිරීම. ඒක තද හෝ ලා වර්ණයක් වෙන්න පුළුවන්. මේකේ වර්ණ අගය ප්‍රකාශ වීමේදී ඒකේ ආලෝකය පරාවර්තනය කිරීමේ හැකියාවත් බලපානවා. එතකොට ලා වර්ණ ආලෝකය පරාවර්තනය කරන අතර තද වර්ණ ආලෝකය තාපය අවශෝෂණය කරගන්න. ඒ අනුව වැලියු අගය තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ක්‍රෝමා අගය. ක්‍රෝමා අගය කියන්නේ වර්ණ තීව්‍රතාවය එහෙම නැත්නම් දීප්තිමත් භාවය හෝ එක් එක් උපවර්ණයක ඇති පිරිසිදු බව තීරණය කරන සාධකය අපි ක්‍රෝමා අගය කියලා හඳුන්වනවා. අපි දැන් බලමු මන්සල් වර්ණ සටහනක මෙම එක් එක් අගයන් කොහොමද දක්වන්නේ කියලා. මේ තියෙන මන්සල් වර්ණ සටහනේ එක් පිටුවක්. ඒ පිටුවේ මේ විදිහට දකුණු පස ඉහළ කෙළවරේ අපිට මේ විදිහට hue අගය දක්වනවා. ඒක වර්ණය පෙන්වන දත්තය. ඊට පස්සේ value අගය මේ විදිහට කොනෙන්ම දක්වනවා. ඒක පීඩා තියෙන්නේ වර්ණ සටහනේ සිරස් තීරයෙන් අපිට මේ value අගය කියව ගන්න පුළුවන්. එතකොට value අගය යට ඉඳලා ඉහළට යනකොට තීව්‍රතාවය අඩුවීමක් පෙන්눔 කරනවා. ඒ වගේම ක්‍රෝමා අගය මේ විදිහට පහළ තීරයේ දිස් වෙනවා. එම ක්‍රෝමා අගය වර්ණ සටහනේ තිරස් තීරයෙන් දක්වනවා. එතකොට වර්ණ සටහනේ තිරස් තීරයෙන් වම්මේ සිට දකුණට එන විට වර්ණයේ තීව්‍රතාවය අඩු වෙනවා. හරි. අපි බලමු දැන් මන්සල් වර්ණ සටහන ආශ්‍රයෙන් වර්ණ කේතය කොහොමද අපි සකස් කරගන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් මන්සල් වර්ණ සටහන ආධාරයෙන් පස්නියන්දියක වර්ණය සෙවීමේදී ඒක වියලි පසකට හෝ තෙත් පසකට කරන්න පුළුවන්. එතකොට අපි මන්සල් වර්ණ සටහන ආධාරයෙන් පස්නියන්දිය අරගෙන මන්සල් වර්ණ සටහනේ යම් යම් එක් එක් වර්ණයන් සමග සංසන්දනය කරමින් අපිට වර්ණය ගලපන්න පුළුවන්. එතකොට ඒ පසට ගැලපෙන වර්ණය අරගෙන අපි මේ විදිහට hue අගය මුලින්ම සටහන් කරනවා. ඊළඟට අපි සටහන් කරන්නේ value අගය. ඊළඟට සටහන් කරනවා ක්‍රෝමා අගය. මේ විදිහට වර්ණ කේත ක්‍රමයට අපිට වර්ණය නැත්නම් වර්ණ කේත ක්‍රමයට අපිට මන්සල් වර්ණ සටහන ආශ්‍රයෙන් ඒ පසේ වර්ණය සටහන් කරන්න පුළුවන්. මෙහෙම වර්ණ කේතේ සටහන් කරාට පස්සේ අපි දක්වන්න ඕනි මේ පස අපි තෙත් පස සඳහාද වර්ණය සෙව්වේ හෝ වියලි පස සඳහාද වර්ණය සොයාගත්තේ කියලා. හරි. එහෙනම් අපි ඊළඟට බලමු පාංශු වර්ණය අනුව කළ හැකි නිගමන මොනවාද? පසේ වර්ණය දන්නවනම් අපිට මොන වගේ නිගමන වලට එළඹෙන්න පුළුවන්ද කියලා. පසේ වර්ණය කළු පාට නම් අපිට ඒ පසේ ගොඩක් කාබනික ද්‍රව්‍ය අඩංගුයි කියලා නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම රතු වර්ණයක් ගන්නවා නම් ඒකේ සජල නොවු කියන්නේ ජලය නැති යකඩ ඔක්සයිඩ් අන්තර්ගත වෙනවා, මනා ජල වහනයක් තියෙනවා සහ වාතනය හොඳින් සිද්ධ වෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම කහ වර්ණයෙන් යුක්ත වෙනවා නම් සජල යකඩ ඔක්සයිඩ් ඒ කියන්නේ ජලය සහිත යකඩ ඔක්සයිඩ් දුර්වල ජල වහනයක් තියේ කියලා කියන්න පුළුවන්. ඒ වගේම දුඹුරු වර්ණයෙන් යුක්තයි නම් මනා ජල වහනයක් තියෙනවා කියන්න පුළුවන්. අලු වර්ණයෙන් යුක්තයි නම් දුර්වල ජන වහනයක් සහ කාබනික ද්‍රව්‍ය අඩුයි කියලා නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම සුදු වර්ණයෙන් යුක්තයි නම් ලවණ හා හුණු අඩංගු වෙන පසක් කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම වැලි අධික පසකුත් සුදු වර්ණයෙන් යුක්ත වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟට බලමු පාංශු වර්ණයේ වැදගත්කම් මොනවද කියලා. පාංශු වර්ණය වැදගත් වෙන්නේ කොහොමද? පළවෙනි එක තමයි පාංශු උෂ්ණත්වයට බලපානවා. අපි දන්නවා කළු වර්ණයක් ඇති පස් සූර්යාලෝකයේ තාප විකිරණ වැඩිපුර අවශෝෂණය කරනවා. එම නිසා කළු වර්ණයක් ඇති පසේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මේ උෂ්ණත්වය කොහොමද
බලපාන්නේ පසකට පසේ පාංශු ජීවීන්ගේ එහෙම නැත්නම් විශේෂයෙන්ම සුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වය නැත්නම් උෂ්ණත්වය ලබා දීමට මේ පාංශු උෂ්ණත්වයට හැකියාව තියෙනවා. ඒක නිසා පාංශු වර්ණය මත උෂ්ණත්වය වෙනස් වෙන නිසා පාංශු ශුද්‍ර ජීවීන්ට ඒක බලපානවා. ඒ වගේම පසේ අඩංගු පෝෂක පිළිබඳ අදහසක් ලබා ගැනීමට අපි දන්නවා සමහර අයන ෆෙරික් අයන ෆෙරස් වගේ අයන සමහර පස්වල අඩංගු වෙනවා. එතකොට මේ විදිහට ෆෙරස් අයන අඩංගු වෙන පසක් අපි දන්නවා ෆෙරික් අයන අඩංගු වෙන පසක් ෆෙරික් ඔක්සයිඩ් තියෙන නිසා ඒක රතු වර්ණයක් ගන්නවා. ඒ කියන්නේ රතුමය පසක Fe3+ අයන වැඩිපුර අන්තර්ගත වෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම අලු වර්ණයක් තියෙන පසක Fe2+ ඒ කියන්නේ ෆෙරස් අයන වැඩිපුර අන්තර්ගත වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම කළු වර්ණයෙන් යුතු පසක කාබනික ද්‍රව්‍ය බහුලයි කියලා අපිට පෝෂක පිළිබඳ යම් අවබෝධයක් පසේ වර්ණයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ වැදගත්කම තමයි පසේ ජල වහනය හා වාතනය පිළිබඳ යම් අදහසක් ලබා ගන්න පුළුවන්. ඒ කොහොමද? අපි මේ දක්වා ඉගෙන ගත්තා රතු දුඹුරු පස්වල මනා ජල වහනයක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම වාතනයත් ඉතා හොඳින් තියෙනවා. ඒ වගේම අලු පාට කහ පාට පස්වල ජල වහනය දුර්වලයි කියලත් අපි සාකච්ඡා කරා. ඒ අනුව ඔබට ජල වහනය සහ වාතනය පිළිබඳව අවබෝධයක් මේ පාංශු වර්ණය ගැන අවබෝධයක් ලබා ගැනීමෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් දරුවනේ අපි මේ පාඩමෙන් ප්‍රධාන වශයෙන් පාංශු වර්ණය කියන්නේ මොකක්ද? පාංශු වර්ණය කොහොමද අපි නිර්ණය කරන්නේ සහ පාංශු වර්ණයේ වැදගත්කම් මොනවද කියලා සාකච්ඡා කළා. අපේ වීඩියෝ එක ඉවර වෙනකන් රැඳලා හිටියට ඔබට ගොඩක් ස්තුතියි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයිත් හමුවෙමු. මේ පාඩමට අදාළ කලින් කරපු වීඩියෝ ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති.